හොඳයි සියලුම දෙනාට අයිබෝන් කියලා පිළිගන්න රණසිංහ ඔන්ලයින් ෂොප් YouTube නාලිකාවේදී ඉතින් ඔන්න ට්‍රාන්සිස්ටර් ගෙනල්ලා තියෙනවා ඔයාලට පවර් ඇම්ප් වලට ඒ වගේම පවර්ඩ් මික්සර් වලට එන ට්‍රාන්සිස්ටර් වර්ග දෙකම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ක්වොලිටි දෙකක් තියෙනවා. ඔයාලට ක්ලාස් A එක ගන්න පුළුවන් ක්ලාස් B එක ගන්න පුළුවන්. ඉතින් වර්ග දෙකම තියෙනවා. ගණන් අඩු එක ගණන් වැඩි එක. ඒ කියන්නේ ඒකෙත් තව වෙනසක් තියෙනවා. ක්වොලිටි හොඳම එකක් තියෙනවා. ඔයාලට පවර් ඇම්ප් වලට වගේ දාන තඹ හවුසින් එන එකක් තියෙනවා නෝමල් එකක් තියෙනවා පවර්ඩ් වලට දාන. ඉතින් මිල හෙව්වා මිල සාමාන්‍යයෙන් 350 400 නෝමල් එක යනවා. හොඳ එක සාමාන්‍යයෙන් 650 700 වගේ යනවා. ඉතින් ඔයාලට දෙන්න පුළුවන් උපරිම සාධාරණ මිල දෙනවා. මේක ඉම්පෝට් කරපු එකක්. මේක කොළඹින් ගත්ත එකක් නෙමෙයි. කුරියරයක් කරහා ලංකාවට ගෙන්න ගත්ත එකක්. ඉතින් වර්ග දෙකම තියෙනවා. මේ තියෙන්නේ හොඳ එක. මම මේ ඔක්කොම කඩලා පෙන්නනම් මම නිකන් කඩලා බැලුව කොනක් මේ තඹ තියෙන්නේ මේක සම්පූර්ණ ප්ලේට් එකම තඹ තියෙන්නේ. ඒ වගේම මේවා සුද්ධ කරත් මේවා තියෙන තඹ පාත් එක. මේ හොඳ එක. ඒ වගේම නෝමල් එකක් තියෙනවා. නෝමල් එක ඔයාලට මිල මම කියන රුපියල් 200 ගාන දෙන්න නෝමල් එක. නෝමල් ට්‍රාන්සිස්ටර් එක. ඔයාලට පවර්ඩ් මික්සර් වලට වගේ දාන නෝමල් එක. මේ තියෙන නෝමල් එක. බැලු බැලමට වෙනසක් නැහැ. දෙකම එක වගේ ගොඩක් අය රැවටෙන තැනක් තමයි ඒක. කොටපු අකුරු සෙට් එක ඒ සේරම එක වගේ. හැබැයි හොයන්න පුළුවන් මේක පල්ල බැලුවොත් විතරයි. මේක බරින් ටිකක් අඩුයි. බර අඩුයි. හැබැයි මේක ඇලුමිනියම් විතරයි තියෙන්නේ. මේකේ තඹ තියෙන්නේ මේකේ. ගාලා නෙමෙයි තඹ තියෙන්නේ. පල්ල බැලුවම තේරෙනවා. අනික මේ කකුලක් වුණත් හීරුවත් මේකේ තඹ තියෙන්නේ. ඉතින් වර්ග දෙකම තියෙනවා. මම මේක ඔයාලට කඩලා පෙන්නනම් මේ වර්ග දෙක. ඒතර ඔයාලා තේරුම් ගන්න කොහොමද ක්වොලිටි කියලා. මේක ඇතුලේ චිප් එකක්. මේකේ චිප් එකක් අල්ලලා බැලුවම මේකේ චිප් එක ලොකුයි. මේකේ චිප් එක පොඩි. ඔන්න වර්ග දෙක තියෙනවා. ඔයාලට අපි බලමු මිල ගණනුයි මේක පොඩ්ඩක් කඩලත් බලමු. ඔන්න වර්ග දෙකම තියෙනවා. ඉස්සෙල්ලා අපි හොඳ එක බලලා බලමු. මේ තියෙන්නේ හොඳ එක. මේකේ තඹ තියෙන්නේ. ඔන්න වර්ග දෙක. ඔන්න වර්ග දෙකේ වෙනස. ඔයාලට නෝමල් එක ගන්න බෑ රුපියල් 200 ගානේ. නෝමල් එක හොඳ එක රුපියල් 550 ගානේ ගන්න පුළුවන්. මේ හොඳ එක. ඉතින් ඔන්න මම ඔයාලට කඩලත් පෙන්නුවා. මේකේ මට පේන්නේ මේ තමයි චිප් එක තියෙන්නේ මේකේ මෙතන. මේක මේ පොඩි කෑල්ලක් තියෙන්නේ මෙතන. පොඩි කෑල්ලක් තිබිලා තියෙන්නේ මේ තියෙන්නේ. ඒක මං හිතන්නේ ආය වෙන බලන්න දෙයක් නැහැ. මේ ගලවන්න ක්‍රමයක් නැහැ මේකේ. ඔන්න වර්ග දෙකේ වෙනස. ඉතින් ඔන්න වර්ග දෙකම ඔයාලට මම මිල ගන්නොත් කිව්වා. නෝමල් එක දෙන්නම් ඔයාලට පවර්ඩ් මික්සර් වලට වගේ දාන්න පොඩි ඇම්ප් වලට වගේ දාන එක රුපියල් 200 ගාන දෙන්නම් නෝමල් එක. හොඳ එක පවර් ඇම්ප් වලට දාන එක ඔයාලට දෙන්නම් රුපියල් 550 ගාන. මිල චුට්ටක් හොයලා බලන්න යන මිල. හොඳ එකයි දෙකේම වෙනස. ඔයාලට මේක දෙන්නම් 550 ගානේ. නෝමල් එක 200ෙන් දෙන්නම්. ඉතින් මේකේ මොඩල් නම්බර දෙකක් මම ඔයාලට කියන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වැඩේ. මේ තියෙන මොඩල් නම්බර 2
මොකද දාන්න ඕන දෙකම දාන්න ඕනේ. C5200 ට්‍රාන්සිස්ටර් එක ඒ වගේමයි අනිත් එක A1943 ට්‍රාන්සිස්ටර් එක. මෙන්න මේ මොඩල් දෙකම දාන්න ඕනේ පවර් ඇම්ප් එකකට දානකොට. මේ වර්ග දෙකම එනවා. ඔයාලට පවර් මික්සර් එකටත් එහෙමයි. පවර් මික්සර් එකටත් මේ C5200න් දෙකකුයි ඔයාලට A1943 දෙකකුයි දාන්න ඕනේ අනිවාර්යෙන් දානකොට. ඉතින් හොඳ එක දැම්මත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද පැවැත්ම වැඩි. මොකද ඇලුමිනියම් වගේ නේ තඹ වලට උරනකොට ඉක්මන් ඒක මේකේ වර්ග දෙකෙන් බර වෙනස තියෙනවා. ඔයාලට හොයන්න බෑ මේකේ මොඩල් නම්බරේ මේව කරාට දෙකම කොපි. දෙකම ජපාන් කියලා ගහලා තියෙන්නේ. මං හිතන්නේ ජපානයේ මේව නිෂ්පාදනය කරන්නේ නැහැ. ඔක්කොම චීන තමයි නිෂ්පාදනය කරන්නේ. ඔන්න වර්ග දෙක තියෙනවා. ඉතින් ගොඩක් අය රැවටෙන තැනක් කඩලම් බලන්න ඕනේ. කඩලා බැලුවොත් පමණයි ඔයාලට මේක අහුවෙන්නේ. වර්ග දෙකේ වෙනස. වෙන හොයන්න ක්‍රමයක් නැහැ මේකේ. මේක බරින් වැඩි මේක තඹ හින්දා. මේක ඇලුමිනියම් තියෙන්නේ. මේක බරින් අඩුයි. ඔන්න වෙනස. ඔයාලට ඔන්න ගන්න පුළුවන්. නෝමල් එක වෙන්නේ රුපියල් 200යි. හොඳ එක 550යි වෙන්නේ මොඩල් දෙකෙන්ම දින. ඔයාලට ඕන ප්‍රමාණය නම ලිපිනේ විස්තර ටිකත් එක්ක පැහැදිලිව සඳහන් කරලා වන්න. කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම තියෙනවා. ආවට පස්සේ ගෙවලා ගන්න පුළුවන්. හොඳයි සමු ගන්නවා. සියලුම දෙනාට ජය වේවා.